හොඳයි. ඔන්න බලන්න අපි ඊළඟට බ්‍රෂර් එක පයිපින් කරගන්න හැටි ඉගෙන ගන්න යන්නේ. අපි මෙන්න මේ විදිහට අඟල් 1යි කාලේ පයිපින් එකක් කපා ගන්නවා. බයස් අහලා තියෙනවනේ බයස් විදිහට. ඒ කියන්නේ කර්ණාකාර පටි කියන්නේ. අන්න ඒ විදිහට අඟල් 1යි කාලෙට පටි කපා ගන්නවා. පටි දෙකක් කපාගෙන මෙතන පිටපළුව තියෙනවනේ. පිටපළුවේ මේ ටික ඇරුණාම පේනවා නේද ඔයාලට? පිටපළුවේ මේ ටික ඇරුණාම මෙන්න මෙතන ඉඳලා අපි මේ පයිපින් එක අමුණගෙන යනවා. මෙන්න මේ විදිහට. මේ විදිහට අමුණගෙන යනවා. මෙතන උරහිස දක්වා. අපි දැන් කොහොමද කරගන්නේ කියලා බලමු. දෙකට නමා ගන්න පයිපින් එක ඊට පස්සේ මෙන්න මේ විදිහට තියන්න. තියලා දැන් දන්නවා අඟල් 1යි කාලේ පයිපින් එක මහන්නේ අඟල් කාලෙට. කරන්න ඊට පස්සේ මේ විදිහට මහගෙන යන්න. අපි ඉදිරියේදී කියලා දෙනවා ලේස් කොහොමද ලේස් බ්‍රෂර් එකක් මහන්නේ, ලේස් තියන්නේ කොහොමද, ඊට පස්සේ පැඩින් තියන්නේ කොහොමද, පැඩින් රා එකක් මහන්නේ කොහොමද, ඒ ඔක්කොම අපි ඉදිරියේදී කියලා දෙනවා. හිමින් ඉගෙන ගන්න. ඉගෙනගෙන ඔයාලගේම ව්‍යාපාරයක් පටන් ගන්නකො. ඔන්න දැන් අනිත් පැත්තටත් අපි පයිපින් එක අල්ලනවා. මේ විදිහට තියෙනවා උරහිසට තියලා අඟල් කාලට මෙන්න මේ විදිහට තියලා අර කලින් මෙහුවා වගේම මහගෙන යනවා. මේ හිමින් මහන්නේ ඔයගලන්ට පේන්න පැහැදිලිව පේන්න ඕන නිසා කාලට මහන්න මේ කර්ව් එක ලස්සනට ගන්න එතනින් හරවලා දැන් ඔන්න අපි පයිපින් එක අමුණ ගත්තා. ඊට පස්සේ අපි කරන්න ඕනේ මේ පයිපින් එක මෙන්න මේ විදිහට නවා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට නවා ගන්න ඕන. අපි මහපු වාටිය වැහෙන්න. මේ විදිහට නවාගෙන මේ පේනවද ඔයාලට? මේ විදිහට නමාගෙන මේක ඩබල් අවුට්ලයින් කරන්න. මේ පැත්තෙනුත් අවුට්ලයින් කරන්න, මේ පැත්තෙනුත් අවුට්ලයින් කරන්න. ඔයාලට මොනවා හරි නොතේරෙන තැනක් තිබුණොත් Facebook එකේ තියෙනවා රයොන් ෆැෂන් page එක. ඒකේ අපේ ටෙලිෆෝන් නම්බර්ස් දාලා තියෙනවා. YouTube එකෙත් අපේ ටෙලිෆෝන් නම්බර්ස් දාලා තියෙනවා. කතා කරලා අහන්න පුළුවන්. එහෙම නැත්නම් මෙසේජ් එකක් තියන්න. කැමති මේක ඔයාලා හොඳට ඉගෙන ගන්න ඕනේ. අපි මේ පැත්ත මහගෙන ඉවරයි.
හරිද? ඊට පස්සේ මේ වැඩි පයිපින් එක කපලා අයින් කරන්න. මේ විදිහට අයින් කරගන්න. මෙන්න බලන්න අපි දැන් බ්‍රෂියර් එක පයිපින් කරලා ලස්සනට කර්ව් එක අරන් තියෙනවා. බලන්න. අපි දැන් අත්කට පයිපින් කරලා ඉවරයි. දැන් තියෙන ඉනවට පයිපින් කරගන්න. අර කලින් ගත්ත වගේ මඟල් එකයි කාලට පටියක් කෙලින් අතට කපාගත්ත පටියක් අරගෙන ඒක මෙහෙම දෙකට නවලා අපි මේ බ්‍රෂියර් එකේ එක පැත්තක ඉනේ කෙලවරට තියලා අනිත් පැත්තට මහගෙන යනවා අඟල් එකයි කාලට. මේ විදිහට මහගෙන යනවා. ලස්සනට මහන්න මේක. ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ගැටලුවක් තියෙන තැන අපි එතකොට කියලා දෙන්නම්. ඊට පස්සේ අපි මේ අමුණගත්ත පයිපින් එක මෙන්න මේ විදිහට අතුල් පැත්තට නවනවා. ඒ කියන්නේ බ්‍රෂියර් එකේ කන පිට පැත්තට මෙන්න මෙහෙම නවලා ඩබල් අවුට්ලයින් එකක් නැවතත් දාගන්න. බ්‍රෂියර් ක්ලාසස් එන්න කැමති අය ඉන්නවා නම් අපේ ඔන්ලයින් ක්ලාසස් තියෙනවා. ෆිසිකල් ක්ලාසස් තියෙනවා කුරුණෑගල කිරිබත්ගොඩ මහනුවර. ඒවට ජොයින් වෙන්න පුළුවන්. එතෙන්දී අපි ඔයගොල්ලන්ට අමුද්‍රව්‍ය ඔක්කොම නොමිලේ දෙනවා. බ්ලොක් සෙට් එක නොමිලේ දෙනවා. කැමති අය කියන්න සහභාගී වෙන්න කැමති නම්. එතකොට එදාට අපිත් එක්ක මහන්න ඕනේ එක දිගට මේ හැම බ්‍රෂියර් එකක්ම මහන්නේ කොහොමද කියලා උගන්වන්න. අපි එක පැත්තක් අවුට්ලයින් කරගත්තා. දැන් අනිත් පැත්තටත් අවුට්ලයින් එක දාගන්න ඕනේ. බ්‍රෂියර් එක නීට් එකට තියෙන්න ඕනේ. මෙන්න බලන්න දැන් අපි මහගත්ත බ්‍රෂියර් එක දැන් ලස්සනයි නේද? සයිස් 28 කොටස් 5 බ්‍රෂියර් එක. දැන් අපිට මොනවද කරන්න තියෙන්නේ? උරපටිය අල්ල ගන්න තියෙනවා, බකල්ස් අල්ල ගන්න තියෙනවා, හක්ස් අල්ල ගන්න තියෙනවා. ඒ ටිකත් අපි කොහොමද කරගන්නේ කියලා මම කියලා දෙන්නම් ඊළඟ වීඩියෝ එකෙන්. ඔන්න බලන්න. හරි. මේ විදිහට මහන්නකෝ.